මේ ස්ටැටිස්ටික් බලලා තමයි අපි හොඳ ප්‍රොඩක්ට් එකක් තෝරගන්න ඕනේ. මේ ස්ටැටිස්ටික් තුලින් තමයි අපිට මේකේ මේ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මකභාවය සහ මේ අයිටම් කීපයක් අරගන්නවා. අපි බලමු කොහොමද හොඳ කියලා. අපි eBay එකේ ලිස්ට් කරන්න කලින් මේකේ හොඳ ප්‍රොඩක්ට් එකක් තෝරගන්න ප්‍රොඩක්ට් රිසර්ච් එකක් කරනවා කියන්නේ මේක තමයි. ප්‍රොඩක්ට් එකේ ගුණාත්මකභාවය එතකොට එක සෙලර් කරන සෙලර්ගේ තියෙන පොසිටිව් ෆීඩ්බැක් ප්‍රමාණය ඒ හැමදේම එක තමයි අපි මේ අයිටම් එකක් සිලෙක්ට් කරගන්නේ. මේකේ ස්ටැටිස්ටික් not available නිසා තමයි මේ SPT extension එක පෙන්නන්නේ නැත්තේ. මේකේ sales volume එක over the last 14 days on the index of 100 කියලා දාලා තියෙනවා. මේ අවසාන දින 14ක් ඇතුළත sale volume එක තමයි මේ දාලා තියෙන්නේ. මම හිතනවා මේ item එක හොඳයි කියලා. මෙතන 99.99%ක්ම පොසිටිව් ෆීඩ්බැක් එකක් ඇවිල්ලා තියෙනවා. ෆලෝස්ලා ඉන්නවා 1689. මේ සෙලර් හොඳයි. රිවිව්ස් තියෙනවා 19ක්, ඕඩර්ස් 125ක් ඇවිල්ලා තියෙනවා. මෙතන යා 5 ස්ටාර්ස්ම අරගෙන තියෙනවා. available pieces තියෙනවා නම්බර් 873ක්. ඒ නිසා මට හිතෙනවා මේ item එක හොඳයි කියලා. customer reviews බලන්න පුළුවන්. මෙතන customer reviews බලලා ඔයාලට මේ item එක ගැන idea එකක් ගන්න පුළුවන්. මෙතන ඇත්තටම customer reviews ඔක්කොම හොඳයි වගේ තියෙන්නේ. හොඳ reviews ප්‍රමාණයක් කරන් තියෙනවා. හොඳ sale volume එකක් තියෙනවා. ඊට අමතරව ඩොලර් 2.75යි තමයි මේකේ මිල වෙන්නේ. මේ item එකේ අපිට free shipping දෙන්න පුළුවන්. මොකද මෙයා free shipping දෙන්නේ ඕනම country එකකට free shipping දෙනවා. එයා countries නම් කරලත් නැහැ. shipping method එක මොනවා දේවල් shipping method කියලා තමයි මෙතන තියෙන්නේ. AliExpress එකේ
e-pact එකේ China Post එකේ AliExpress PS එකේ මේ තියෙන shipping methods වලට තමයි එයාලා ship කරන්නේ. මෙතන තියෙන keywords ටික දාලා මම මේ item එකම eBay එකේ sell කරන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි මම දැන් item එකක් තෝරගත්තා. ඊළඟට listning එක දාන හැටි ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම්. මට පොඩි ගැටලුවක් වුණා මේ sales statistic පෙන්වන්නේ නැත්තේ කියන එක. මේකට හේතුව මේකයි. මම දැන් item කීපයක්ම බලුවා එකකවත් පෙන්වන්නේ නැහැ. මේ දවස්වල සර්වර් එකේ තියෙන පොඩි ප්‍රශ්නයක් කියලා තමයි දැනගන්න හම්බුනේ. ඒ නිසා මේක පෙන්වන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ වගේම තමයි ඔයාලා මේක රිසර්ච් එකක් කරන්න item එක ගැන. ඔයාලා හොයන්න තමයි බලන්න. එතකොට ඔයාලට හොඳ item එකක් හම්බෙයි. එතකොට මේ වගේ තියෙන අඩුපාඩු තව දැනගන්න ඕන දේවල් හැම දෙයක්ම හම්බෙයි. ඒ නිසා ඔයාලා හොයන්න. ඔයාලගේ උත්සාහයෙන් මත තමයි ඔයාලා හොඳ item එකක් හොයාගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. වැඩියෙන් තව මොන හරි යමක් තියෙනවා නම්